Welcome to All Trail Bike Sri Lanka YouTube channel. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ පරණ trail bike වල මුල් පුරුක. නැත්තම් trail bike වල පළවෙනි අතීතයේ legend bike දෙයක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. Honda XL 125S bike දෙයක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බයිසිකල් දෙක ගැන ගත්තොත් එහෙම මේකේ history එක පැත්ත අපි කතා කරොත් එහෙම 1978 ඉඳන් 86 89 දක්වා මේ බයිසිකල් නිෂ්පාදනය කරලා තියෙනවා. 1978 තමයි මුලින්ම බයිසිකල් නිෂ්පාදනය ආරම්භ වන්නේ. ඉතින් මේකේ MK3 කියලා මොඩල් එකක් මුලින්ම ආවේ. ඒ බයිසිකල් තමයි මල් ළඟ දැන් මේ තියෙන්නේ. ඊළඟට දෙවනුව ආපු බයිසිකල් මොඩල් එක තමයි මේ තියෙන්නේ. නමුත් මේ බයිසිකල් දෙක ගත්තාම සාමාන්‍යයෙන් ඔයාලා S දැකලාදී චුට්ටක් කලර් කම්බිනේෂන් එක සහ අනිකුත් එතකොට චැසියේ දිග පළල පොඩ්ඩක් චූටි වෙනස්කම් බයිසිකල් දෙක අතර තියෙනවා. මේ බයිසිකල් තමයි මම හිතන්නේ කොල්ලොන්ට ගොඩක් සෙට් වෙන ලස්සන බයිසිකල් එකකට ආපු XL 125S බයික් එක. විශේෂයෙන් කියන්න ඕනේ Honda සමාගමේ සචිරෝ Honda විසින් තමයි මේ XL 125S බයික් නිර්මාණය කරලා තියෙන්නේ. සචිරෝ Hondaට පින් සිද්ධ වෙන්න Honda සමාගමෙන් අපිට සුපිරි බයික් දෙයක් හැදුනා. XL 125S බයිසිකලේ එන්ජින් එක. ඉතින් එන්ජින් එක ගැන කතා කරනවා නම් මේ තියෙන්නේ එන්ජින් එක කියන්නේ බයිසිකලේ එක හදවත. මේ එන්ජින් එකේ මේ එන්ජින් එකට මේ XL 125S එකට මුලින්ම කියන්න ඕනේ CG 125 එන්ජින් එක හරියටම හරියනවා. ගොඩක් කොල්ලෝ මේ XL S එකට CG 125 එන්ජින් එක තියෙනවා. ඒක මම අනිවාර්යෙන් කියන්න ඕනේ. මේ එන්ජිම ගත්තොත් 124 cc එන්ජින් එකක් තමයි බයිසිකලෙට දීලා තියෙන්නේ. වාතය මගින් තමයි එයා කූල් සිස්ටම් එකකින් තමයි එන්ජින් එක සිසිලනය කරන්නේ. මේවට රේඩියේටර් ආවේ නැහැ. ඒක තමයි මේ ගොඩක් සරලයි පහසුයි කියන්නේ මේ බයිසිකල්. ඒ නිසා තමයි. එතකොට මේකේ කික් එක මගින් තමයි ස්ටාර්ට් කරන්නේ. මේ බයිසිකලට සේෆ් ස්ටාර්ට් නැහැ යාළුවා. මේ බෙන් ගාඩ් එක ගත්තට පස්සේ මේ බෙන් එකේ මෙන්න මේ වගේ ලස්සනට පොඩි වයිරන් තියෙන ගාඩ් එකක් එනවා. ඔයාලා දැකලා තියෙන ඕන S එක මේ වගේ ගාඩ් එකක් තියෙනවා. 1 සිලින්ඩර් තනි පිස්ටනයක් එක්ක තමයි එන්නේ. මේ එන්ජින් ගත්තට පස්සේ මේ බයිසිකලේ අර බයිසිකලේ එන්ජින් දෙක ඔයාලට පේනදී එකම සේම් එන්ජින් එකක් තමයි එන්නේ. XL R බයිසිකලේ ඒ කියන්නේ මේකේ පස්සේ මොඩල් එකයි මේ 125S බයිසිකලේ එන්ජින් දෙක ගොඩක් දුරට සමානයි. හැබැයි මේ බයිසිකලේට එන්ජින් එක ආවේ 6 volt. XL R බයිසිකලේට ආවේ 12 volt. අපිට තව එන්ජින් එක ගැන කතා කරනවා නම් බයිසිකලේ එන්ජින් එක මෙන්න මේ වම් පැත්තේ සයිඩ් එක ගත්තාම මෙතන උඩින් එනවා ගවර්නර් එකක්. මේ බයිසිකල් වල එනවා ගවර්නර් සිස්ටම් එක තමයි මේ බයිසිකල් වලට ආවා. මෙතන පොඩි ගැජමැටික් එකක් තියෙනවා. ඒක තමයි ගවර්නර් එක කියන්නේ. ඒකෙන් තමයි ඒකෙනුත් අපිට උඩින් කරන්ට් එක පල්සර් එකක් මගින් නිෂ්පාදනය කරනවා. එතකොට මේකේ කොයිල් පැක් එකෙන් තමයි අපිට මැගින්ටෝන් තමයි කරන්ට් එක ලබා දීලා තියෙන්නේ. මේක එනකොට බැටරි නෙමෙයි එන්නේ. මැගින්ටෝන් තමයි අපිට එළිය ඒ වගේම බයිසිකලේ ස්ටාර්ට් වෙන්න කරන්ට් එක හැම දෙයක්ම සප්ලයි කරන්නේ මෙන්න මේ කොයිල් එක මගින්. 125S බයික් එකට අපිට දීලා තින්නේ වේග 6ක ගියර් පද්ධතිය. 6 ස්පීඩ් ගියර් පද්ධතියක් තමයි අපිට මේකට ලබා දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි ගියර් පැඩල් එක එන්නේ. මේකට සාමාන්‍යයෙන් FZ එක වගේ තමයි ගියර් සිස්ටම් එක යන්නේ. මැද නිව්ට්‍රල් එක එකක් යටට කැඩුවාම ෆස්ට් එක ඊට පස්සේ ආයි නිව්ට්‍රල් එක එතනින් උඩට කැඩුවාම සෙකන්ඩ් එක. එතන ඉඳන් තර්ඩ් එක 4 එක 5 එක টොප් එකට යනකම් 6 වෙනකම්ම අපිට කඩන්න පුළුවන්. විශේෂ කාරණාවක් කියන්න ඕනේ S බයික් එකේ මට ඔයාලට කියන්න බැරි වෙන්නදී මේ බයිසිකලයට දීලා තියෙන්නේ R එක වගේ XL R එක වගේ මොනෝ ෂොක් එක නෙමෙයි ඩබල් ෂොක්. අන්න බලාගන්න මේ බයිසිකලෙත් මම ඔයාලට හරවලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මචං. මේ ඔයාලට පේනවද? මේකේ ෂොක් එක තියෙනවා. මේ ඔයාලට දකුණු පැත්තේ මේ බයික් දෙකම එකයි. මේ තියෙන වම් පැත්ත මේකේ දෙකේම දෙපැත්තට ෂොක් ඩබල් ෂොක් තමයි ඇදලා තියෙන්නේ S බයික් එකේ. ඒක විශේෂයෙන් කියන්න ඕනේ ගොඩක් බයිසිකල් වල දැන් ඔය CT 100 වලත් ඩබල් ෂොක් තියෙන්නේ. ඉතින් ට්‍රේල් මාදිලිය ගාපු බයික් එකක් තමයි මේ ඩබල් ෂොක් සහිත XL 125S බයික් එක. S බයික් එකේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 120ක ස්පීඩ් එකක් තමයි අපිට කම්පැනියෙන් ලබා දීලා තියෙන්නේ. නමුත් ඉතින් දන්නකොල්ලෝ දන්නවා පොඩ්ඩක් හදලා කරලා ගත්තට පස්සේ උන්ට දුවන බයිසිකලයක් තමයි S එක කියන්නේ. CT 100 බයිසිකලයකට වගේ සාමාන්‍යයෙන් මේ බයික් එක දුවන්න අමාරුයි. ඔයාලා CT 100 එක ස්පීඩ් එක පිකප් එක සාමාන්‍යයෙන් වැඩිපුර කොල්ලෝ දන්නවා. මොකද ලංකාවේ දැන් තියෙන ඉන්ඩියන් බයික් වලින් CT 100 එක තමයි ගොඩක් CT 100 මාදිලිය යූස් කරනවා අපේ කොල්ලෝ. ඉතින් ඊට වඩා සෑහෙන පිකප් එකක් දෙන්න පුළුවන් බයිසිකලයක් තමයි මේ S එක කියන්නේ.
කවුරු මොන දේ කිව්වත් මේ S බයිසිකලේ සෑහෙන පිකප් එකක් තියෙනවා. මොකද සමහර බයික් තියෙනවා R එකට වඩා දුවනවා. ඒ කියන්නේ මේ එන්ජින් ගොඩක් නිකන් තිබිලා හිමීට දුවලා ගොළු වෙච්ච එන්ජින් නෙමෙයි. සාමාන්‍ය හොඳට දුවලා වැඩගත් එන්ජින් එකක මාර පිකප් එකක් තියෙනවා. එන්ජින් එක කරේ වුණත් තියාගෙන දුවන්න පුළුවන් බයිසිකල જાතියක් තමයි 125S එක කියන්නේ. ඉතින් ඔයාලා ගන්න ඉන්නවනම් ඔයාලා පිකප් එක ගැන කිසිම දෙයකට වොරි වෙන්න එපා. හොඳට දුවන්න පුළුවන් පට්ට පිකප් එකක් තියෙනවා. කාබ්ලේටරේ හැමදේම හොඳට ඔරිජිනල් තත්ත්වෙම තිබ්බොත් බයිසිකලේ හොඳ කරන්ට් එකක් සප්ලයි කරනවා නම් බයිසිකලේ සුපිරියටම දුවා ගන්න පුළුවන් බයිසිකලයක් තමයි S එක කියන්නේ. Honda XL125S බයිසිකලේ ටැන්ක් කැපැසිටි එක අපි බලමු දැන්. ඔයාලා හිතන්නේ කොච්චරක් ඇද කියලාද? මේ බයිසිකලේ ටැංකිය ඇවිල්ලා සාමාන්‍යයෙන් ලීටර් 7ක් විදිහට තමයි සැලකෙන්නේ. කම්පැනි අපිට දීලා තියෙන විදිහට නම් chart එකේ තියෙන්නේ ලීටර් 7ක් විදිහට. මම ඔයාලට පෙන්නන්නම් කැමරාව මේ පැත්තෙන් ඇල්ලුවොත් මේ ටැංකියට පේනවා. මේ ටැංකියේ ඔරිජිනල් එන්නේ මෙන්න මේ වගේ පොඩි පැතලි මෙන්න මේ වගේ අමුතුම ඩිසයින් එකක් එක. ඒක ටැංක් එක දැක්කහම තේරෙනවා ඕන කෙනෙක්ට අර R එකේ වගේ උඩට පුම්බපු ටැංකියක් නෙමෙයි එන්නේ. මේ වගේ ෆ්ලැට් ටැංකියක් තමයි XL125S බයික් එකට දීලා තියෙන්නේ. මෙන්න මේ විතර කළු පාට තීරුවක් මේ XL125S බයික් එකේ ටැංක් එකට ඔරිජිනල් හැඩයට දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ Honda කියලා ලොකු ස්ටිකර් එකකුත් අපිට ඔරිජිනල් මේ විදිහට එනවා. දැන් මේක නම් ඔරිජිනල් කියලා කියන්න බෑ. මේක හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට Honda කියලා ඔරිජිනල් විදිහට Honda කියලා මෙතනින් එනවා සයිඩ් එකෙන්. ඒ වගේම එහා පැත්තෙනුත් එනවා. මේකෙන් දකුණු පැත්ත ගත්තාම Honda කියලා ඔයාලට පේන ඇති ගහලා තියෙනවා ටැංක් එකේ. ඒ වගේම කලින් බයික් වල වගේම තමයි මෙන්න මේ බටේ. ගොඩක් අය අහනවා මේ බටේ මොකක්ද කියලා. මේ බටේ දීලා තියෙන්නේ යාළුවා මෙතනින් එයා එක ඇදලා අරගෙන ටැංක් එක ඇතුළට හැම වෙලේම සස්පෙන්ෂන් එකක් හැම වෙලේම ටෙන්ෂන් කර කර පෙට්‍රල් මෙන්න මේ කරාමෙන් පෙට්‍රල් මෙත මේ හරහා ගමන් කරන්න ඇතුළෙන් අපි හැම වෙලේම පීඩනයක් දෙනවා. ඔයාලට තේරෙන්නේ නැති ඕක සාමාන්‍යයෙන් අපි ටැංක් එක ඇරලා කටින් ගාලා පිම්බහම මූඩියෙන් මෙතනින් තෙල් හොඳට එළියට එනවා. අපි තෙල් එහෙම අදින අවස්ථාවක ඒ වගේ දේවල් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි ජපන ඒ තාක්ෂණේ හරවලා තමයි මේකට මේ විදිහට බටේකින් එයා එකක් ඇතුළට ලබා දීලා තියෙන්නේ. ඒකට තමයි මේ බටේ උපයෝගී වෙන්නේ. ටැංකිය ගැන කතා කරනකොට ඔච්චර තමයි අපිට කතා කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් XL125S බයිසිකල් එක තෙල් කොච්චරක් කරනවද කියලා දන්නවද? සාමාන්‍යයෙන් මේ S බයික් එක ලංකාවේ ආව පරණ ට්‍රේල් වලින් වැඩිම වශයෙන් තෙල් කරන බයිසිකලේ තමයි මේ XL125S බයික් එක කියන්නේ. මේ බයිසිකලේ සාමාන්‍යයෙන් අපිට ලීටරයක් ටැංක් එකට පුරවගෙන කිලෝමීටර් 55ක් 60ක් වගේ යන්න පුළුවන්. සාමාන්‍යයෙන් නෝමල් රයිඩ් එකක් දාලා බයිසිකලේ චේන් ස්පොකට් කාබ්ලේටර් හොඳට තියනවා නම් ටයර් දෙක හොඳට තියනවා නම් බයිසිකල් ලොකු බරක් දෙන්නේ නැත්තම් ලොකු අමාරුවක් නැත්තම් ඔරිජිනල් තත්ත්වය හොඳට තියනවා නම් බයිසිකලේ නෝමල් එකේ දුවා ගන්න පුළුවන් සෑහෙන දුරක්. සාමාන්‍යයෙන් ලීටරයක් ගාලා ලොකු වටයක් දාන්න පුළුවන්. ඉතින් CT 100 එකක් වගේ තමයි 125S බයික් පදින කොල්ලෝ ගොඩක් දන්නවා මේකේ තෙල් කරන කිරිල්ල. රිසර්ව් ටැංක් එකේ සාමාන්‍යයෙන් ලීටර් 2ක් වගේ මේ ටැංකියේ තියා ගන්නවා. ඒ කියන්නේ ඔයාට සම්පූර්ණ තෙල් ඉවර වුණොත් එම මේ කරාමේ ඔයාලට පේනවා ඇති කරාමේ තියෙනවා මෙතනින් මෙන්න මේම හරහට වැහුවට පස්සේ තෙල් ඔෆ් වෙනවා. පල්ලට දැම්මාම ඔන්න එකේ තියෙන්නේ. මේ ඔන්න එකේ මෙහෙම තියාගෙන අපිට ගිහලා තෙල් ටික ඉවරුනාට පස්සේ ඊට පස්සේ අපි කොතනද හිට්ටාම මේක උඩට දැම්මාම මේක රිසර්ව් එකේ තියෙන්නේ. එතකොට මේ කරාමේ උඩට දැම්මාම රිසර්ව් එකේ තියෙන්නේ. රිසර්ව් එකේ ලීටර් 2ක් තියෙනවා. සාමාන්‍ය ඉතින් ඔයාලා හිතාගන්න 55ක් 60ක් කරනවා නම් ලීටර් එකකට රිසර්ව් එකට දැම්මාම සෙට් ඉතින් 10ක් 15ක් පාස් කරගෙන යන්න පුළුවන්. අන්න ඒ තමයි X එකේ ටැංක් එකේ කතන්දරේ. 125S එකේ මීටර පද්ධතිය. මීටර පද්ධතිය ගැන කතා කරනවා නම් එහෙම ළඟට આવොත් පේනවා මෙන්න මේ වගේ මීටර පද්ධතියක් තමයි S එකේ දීලා තියෙන්නේ. මේ තියෙන්නේ ඔරිජිනල්ම මීටර පද්ධතිය. පොඩි කොට කී එකක් තමයි එන්නේ. කී එක එන්නේ හරියට මීටර එකත් එක්කම එන්නේ. මේ බලන්න ඔයාලට මේක වෙනම නෙමෙයි කොටස් සෙට් වෙලා තියෙන්නේ. මේ මීටර එකෙන්ම තමයි යතුරු දාන යතුරු කටපව ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතනින් ඔයාලට පේන ඇති නිව්ට්‍රල් ලයිට් එක තියෙනවා. නිව්ට්‍රල් ලයිට් එක. එතකොට සිග්නල් දැම්මම ඉන්ඩිකේට් කරන්න මෙතන මේ බල්බ් එක තියෙනවා. ඒ වගේම කටු මීටර එන්නේ 100 වෙනකන් අපිට මීටර එක දීලා තියෙනවා. අපිට මෙතනින් කිලෝමීටර ගාන බලන්න පුළුවන්. මෙතනින් ට්‍රිප් මීටර එක බලන්න පුළුවන්. කිලෝමීටර ගාන සම්පූර්ණ කිලෝමීටර ගාන මෙන්න මෙතන තමයි තියෙන්නේ. ට්‍රිප් මීටර එක මෙතන තියෙන්නේ. කහ පාටට හුරු මීටර කට්ටක් තමයි ගොඩාක් ඉස්සරට මම නම් දැකලා තියෙන විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපිට එහා පැත්තේ දකුණු සයිඩ් එකෙන් තියෙනවා RPM. ඔයාලට පේනවාද RPM එක තමයි මෙතන තියෙන්නේ. මේ මීටර එක සාමාන්‍යයෙන් 4S මීටරයක් තමයි එන්නේ. 4S මීටර එකේ රවුන්ඩ් මීටර් කෑලි 2යි ඊළඟට අපිට ඉන්ඩිකේටර්ස් 3ක් බලා ගන්න පුළුවන්. අපිට
තනි රවුන්ඩ් ලයිට් එකක් තමයි ආලෝකයේ විදිහට මේක ලබා දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ රවුන්ඩ් ලයිට් එකක්. මේ බයිසිකලේ 6 වෝල්ට්ස් නිසා ආලෝකයේ තරමක් මදි. ඔන්න ඕක තමයි කතන්දරේ 125S එකේ රෑට යනවා නම් ඉතින් පොලිසියෙන් එහෙම ඇල්ලුවොත් කියන්නේ හඳ එළියෙන් යනවා කියලා තමයි. මොකද ඒ වගේ සෑහෙන අඩු ආලෝකයක් තමයි 6 වෝල්ට් කිව්වම කොල්ලන්ට තේරෙනවා. ඉතින් බයිසිකලයකට 6 වෝල්ට් දුන්නාම ආලෝකය සාමාන්‍යයෙන් තරමක් දුරට 50ක් 40ක් විතර තමයි ආලෝකය තියෙන්නේ. මේ බයිසිකලේ S එක 12 වෝල්ට් කරන්න පුළුවන්. 12 වෝල්ට් කරාට පස්සේ ආලෝකය ඇති වෙන්න තියෙනවා. 12 වෝල්ට් කරන්න ඕන අනිවාර්යෙන්ම. එතකොට හොඳට ආලෝකය තියෙනවා. ඒ කාලේ ඉතින් තාක්ෂණෙත් එක්ක 80 ගණන් වල 6 වෝල්ට් තමයි මේ බයිසිකලයට ලබා දීලා තියෙන්නේ. ඔන්න ඔක තමයි මීටර් පද්ධතියේ බල්බ් එකේ ලයිට් ආලෝකයේ කතාව. ඉදිරිපස ටයර් දෙක ගත්තොත් එහෙම 321 තමයි ටයර් සයිස් එක එන්නේ. මෙන්න මේ රිම් සයිස් එක ඇවිල්ලා 21. හබ් එකක් තමයි දීලා තියෙන්නේ. ලයිනර් වලින් තමයි බ්‍රේක් සිස්ටම් එක වෙන්නේ. මේ බයිසිකල් වලට ඩිස් ආවේ නෑ. මේ බයිසිකල් වලට ආවේ ලයිනර්. එතකොට ඉස්සරහා ගත්තාම මේකට දාලා තියෙන්නේ මං හිතන්නේ රයිට් 321 ටයර් සයිස් එකක් තමයි මේ බයික් එකට දාලා තියෙන්නේ. ඔයාලට පේනවාදී සෑහෙන්න ලොකු මහත පළල් ටයර් එකක් තමයි වැල්ලා තියෙන්නේ. ඒක තමයි ගොඩක් මේ බයිසිකලෙට ඉස්සරහා ටයර් එකට 321 දැම්මාම ලොකු පෙනුමක් එනවා. ඒ නිසා මාත් රෙකමන්ඩ් කරන ගාන තමයි 321. ලයිනර් දෙක හොඳට තියෙනවා නම් ඉස්සරහා බ්‍රේක් කිසිම අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැතුව වදිනවා. අනික මේ ලොකු ඕනටරා ලොකු පවර් එකකුත් නැති හින්දා බ්‍රේක් පද්ධතිය අපිට හොඳටම ඇති බයිසිකල් දෙකේ. පිටිපස්ස ගැන කතා කරොත් එහෙම පිටිපස්සට ඇවිල්ලා තියෙන්නේ මේ බයිසිකලේ ටයර් එක දාලා තියෙන්නේ 460/18 460/18 ටයර් එකක් තමයි දාලා තියෙන්නේ. කම්පැනි ටයර් එක ඉන්නේ 410/18 පොඩි සයිස් ටයර් එකක්. මේකෙත් පිටිපස්ස ගත්තොත් අපිට ඩිස් මොඩල් ඇවිල්ලා නැහැ. මේකෙත් තියෙන්නේ හබ් මොඩල් එක. ලයිනර් වලින් තමයි බ්‍රේක් සිස්ටම් එක වෙන්නේ. XL125S එකේ සාමාන්‍යයෙන් බර ගැන කතා කරොත් එහෙම මේ බයිසිකල් ලොකු බරක් නැහැ. මොකද R එක තරම් කොහොමත් බර නැහැ. ඔයාලට පේනවාදී සාමාන්‍යයෙන් හොඳ හුරු බූටි බයිසිකල් ජාතියක් තමයි S එක කියන්නේ. සාමාන්‍යයෙන් කිලෝ 107ක් විතර තමයි බර තියෙන්නේ. උස ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට පදින්න පුළුවන් බයිසිකල් තමයි S එක කියන්නේ. ඔයාලට පේනවාදී මගේ කකුල බිම ගෑවෙන දකුණු කකුල වම් කකුල සාමාන්‍ය දුරකට යන්න පුළුවන්. ඌටි මට්ටමක් තමයි ගෑවෙන්නේ නැත්තේ පොළොවට. ඒකත් බයිසිකලේ උස්පාත් කිරිල්ලෙත් තමයි. දැන් මේව එහෙම මේ ෂොක් මේ උස් කරලා තියෙන්නේ අපි. ඒ හින්දා තමයි උස. නැත්තම් ඕනම කොල්ලෙට කොටට කොල්ලෙට උස කොල්ලෙට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. S බයිසිකලේ ඕන විදියට රයිඩ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි TW බයික් එකක් ගත්තොත් TW බයික් එකේ සාමාන්‍යයෙන් කොටට තියෙන හින්දා තමයි අපිට හොඳ රයිඩ් එකක් දෙන්න පුළුවන්. ඉක්මනින් කකුල තියාගන්න පුළුවන්. ඒ හින්දා ඕෆ් රෝඩ් ගොඩක් යන්න පුළුවන්. අන්නේ ආතල් එකම මේ 125S එකෙන් ඔයාලට ගන්න පුළුවන්. තනිකර TW එකක් වගේ තමයි S බයික් එක තියෙන්නේ. ඇත්තටම පදින්න පුළුවන් නියම බයික් එකක් තමයි S බයික් එක. හරි යාළුවා, අපි දැන් කතා කරමු මේ බයිසිකල් වල එන ලෙඩ ගැන. මේ බයිසිකල් වල ප්‍රශ්න එනවා නම් එන්නේ පළවෙනියෙන් කියන්න ඕනේ කික් එක දැන් ගොඩක් පරණ හින්දා මෙන්න මේ වගේ වැරෙන ස්වභාවයක් තියෙනවා. ඒවට අපිට කරන්න දේවල් තියෙනවා. අපිට ඒවා පුරවල කරලා හදන්න පුළුවන්. කික් එක ගොඩක් මෙන්න මෙහෙම යටට මෙන්න මෙහෙම ඇලවෙන ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා මේකේ කික් එකේ මේ එක ෂාෆ්ට් එක ගොඩක් මේ වෙනකොට නම් ගෙවිලා තමයි තියෙන්නේ. ආයෙන සීන් එකක් තමයි මේ බයිසිකල් වල ස්පොකට් ෂාෆ්ට් එක යනවා. ස්පොකට් ෂාෆ්ට් එක යනවා. ඉතින් මේ ඔයාලට පේනවත් ඇති මෙන්න මෙතන. මෙන්න මෙතෙන්ට තමයි ස්පොකට් ෂාෆ්ට් එක සෙට් වෙන්නේ. මෙන්න මේකේ ග්‍රූව් එක යනවා. එතකොට අපේ ගොඩක් කොල්ලෝ මොකද දන්නවද කරන්නේ? අපේ ගොඩක් කොල්ලෝ මේකට ස්පොකට් එක තියලා පාහනවා. වැල්ඩින් කරනවා. ඊට පස්සේ සම්පූර්ණ අපිට එන්ජිමම ගලවන්න වෙනවා. මේ ස්පොකට් එක ආයේ ෂාෆ්ට් එකක් අලුතෙන් දාන්න නම් අපිට මුළු එන්ජිමම පළු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වැරද්ද කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. මොකද ලොකු අපරාධයක්. ස්පොකට් එක තියලා පාහන්න එපා. ගොඩක් XLR බයික් වල XL S බයික් වල තියෙන ආවේනික ලෙඩක් තමයි ඔන්න ඔය ලෙඩේ. ඒ වගේම ගවර්නර් එක පොඩ්ඩක් සද්ද ගන්න ගන්නවා. දැන් ගොඩක් පරණ හින්දා මේවට ගවර්නර් දැන් සාමාන්‍යයෙන් MD90 ගවර්නර් වගේ හරියනවා. Apple 90 ගවර්නර් මේ ගවර්නර් සාමාන්‍යයෙන් 12000 15000ක් අතර මට්ටමක් කියනවා. ඒ නිසා ගවර්නර් එක සවුත්තු කරගන්න එපා. මෙන්න මේකේ මෙන්න මේ කප් එක ඇතුලේ තමයි ගවර්නර් එක එන්නේ. අන්න ඒකේ චුට්ටක් ලෙඩ දෙන ස්වභාවයක් තියෙනවා දැන්. අනික පෙට්‍රල් කරාමේ. පෙට්‍රල් කරාමෙත් අපිට ගොඩක් දැන් පරණ හින්දා පෙට්‍රල් කරාමේ කට යනවා. පෙට්‍රල් කරාමෙන් පෙට්‍රල් ගලනවා. දැන් ඔයාලට පේනද මේ බයිසිකලෙත් අලුත්ම කටක් තමයි දාලා තියෙන්නේ. මේ බයිසිකලෙත් අලුත්ම පෙට්‍රල් කරාමයක් තමයි දාලා තියෙන්නේ මේ බයිසිකලෙට. ඉතින් ඒ වගේ කරාමේ ලෙඩ එන්න ගන්නවා. ඒ වගේම බෝර් එක හිල්ලෙනවා. මේ බයික් වල ගොඩක් එන්ජින් වල මෙන්න මේ හෙඩ් එකේ බෝර් එක ටයිමින් චේන් එක වැදිලා හිල්ලලා ඔයිල් එනවා. අපිට ඒකටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ බයිසිකලේ ඔයිල් එනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ බෝර් එක සම්පූර්ණ ගලවලා ඇලුමිනියම් පාන දැනකට දීලා ඒක පාහලා හදා ගන්න පුළුවන්. ඉතින් මොකද දැන් මේවට බ්‍රෑන්ඩ් නිව්
පාර්ට්ස් ගන්න බෑ ගොඩක් සෙකන්ඩ් හෑන්ඩ් පාර්ට්ස් තියෙන. ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් පාර්ට්ස් ජපාන් වල මේ වගේ කෑලි හොයා ගන්න බැරි වෙයි. ගොඩාක් ලොකු ගණන් කියනවා. අනික තව S එකේ බයික් එකේ ලෙඩක් ඉන්නේ ස්වින්නාම් බුස් යනවා. ස්වින්නාම් කැපෙනවා. ස්වින්නාම් බුස් ගිහිල්ලා රේසර් ගිහිල්ලා එතකොට පොඩ්ඩක් දර හැව වගේ වනන්න ගන්නවා. ඒ නිසා S බයික් එකක් අනිවාර්යෙන් නඩත්තු ගන්න. ස්වින්නාම් බුස් අපිට පට්ටලයකට හරි දාලා පුරෝලා කරලා පේස් කරලා හදන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වැනෙනවා නම් ඔයාගේ S බයිසිකලයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් හදාගෙන පදින්න. ඊළඟ කාරණේ තමයි දැන් ගොඩක් බයිසිකල් පරණ හින්දා ඔරිජිනල් පැකින් ගොඩක් ගෙවිලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පැකින් වලින් ඔයිල් ගහන්න ගන්නවා. ඔයිල් සීල් වලින් ඔයිල් සීල් කර වෙලා ඔයිල් එන්න ගන්නවා. ඉතින් ඔයාලා එකපාරට එන්ජින් එකක් දැක්කාම ඔයිල් ගොඩාක් ඇවිල්ලා තිබෙනවා නම් බය වෙන්න එපා. ගොඩක් කොල්ලෝ බය වෙනවා එකපාරට එන්ජින් එක ඔයිල් ගලලා තිනකොට පොඩ්ඩක් කල්පනාවෙන් ටෝච් එකක් හරි ගහලා හොයලා බලන්න කොහෙන්ද ඔයිල් එන්නේ කියලා. බොහෝ දුරට එන්න පුළුවන් පැකින් එකෙන්. නැත්තම් වෙනනම් ප්‍රශ්නයක් නැහැ. බයිසිකලේ ලයිට් එකේ එළිය මදි ගතියක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් 12 ලොට් කරලා ආලෝකය වැඩි කරලා ඔයාලා පදින්න. වෙනනම් කියන්න තරම් S බයිසිකලේ එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. R එකේ S එකේ ඉතින් සේම් එන්ජින් එන්නේ. හෙඩ් එක පොඩ්ඩක් දැන් සද්ද ගන්න හදනවා. මොකද මේ බයිසිකල් දැන් අවුරුදු 30ක් 40ක් පරණයි. ඒ නිසා හෙඩ් එක එහෙම පොඩ්ඩක් හදලා කරලා තියාගන්න එක ඇගට ගුණයි. නමුත් හෙඩ් එක මොන සද්ද තිබ්බත් මේ එන්ජින් එක මාර දෙවිල්ලක් දුවන්න පුළුවන්. ඇත්තටම ලෙඩ අඩු බයිසිකලයක් තමයි 125 S එක කියන්නේ. අමුතුම ලස්සන ලුක් එකක් තමයි S බයික් එකේ තියෙන්නේ. මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මේ සිග්නල් පවා මේ බයිසිකලේ ඔරිජිනල්ම තත්ත්වයේ තියෙනවා. මේ බයිසිකල් දෙකම එකම විදිහට ඔරිජිනල් පාර්ට්ස් හැමදේම තියෙනවා. ඉතින් හරි ලස්සන බයික් එකක්. කොල්ලෙට්ට හොඳට පදින්න පුළුවන් බයිසිකලයක්. 80 ගණන් වල 90 ගණන් වල ගොඩාක් ප්‍රසිද්ධ බයික් එකක් තමයි මේ 125 S බයික් එක කියන්නේ. මොකද ගොඩක් අන්ඩර්වර්ල්ඩ් එකේ පාතාල ක්‍රියාකාරකම් වලට එහෙම ඉස්සර මේ S බයිසිකලේ ගොඩාක් දායක වුණා. මොකද තෙල් එහෙම සුපීරියට කරන හින්දා ගොඩාක් දේවල් වලට ඉතින් මේ බයිසිකලේ යොදා ගත්තා. මොකද ඒ කාලේ හැටියට මේක බ්‍රෑන්ඩ් නිව් රීකන්ඩිෂන් ආවේ ලංකාවට. නමුත් ඒ කාලේ හැටියට දැන් වගේ පාර්ට්ස් පරණ නැහැ. සුපිරි පිකප් එකක් තියෙනවා. මේ බයිසිකල් සෑහෙන්න වෙනස්. මීට අවුරුදු 20කට 30කට කලින් සෑහෙන්න වෙනස්. ඉතින් බ්‍රෑන්ඩ් නිව් තත්ත්වයේ බයිසිකලේ සුපිරියටම තිබ්බ බයිසිකල් තමයි ඒ කාලේ යූස් වුනේ. ඉතින් ගොඩක් අන්ඩර්වර්ල්ඩ් එකේ වැඩවලට තමයි මේ S බයික් භාවිතා කරේ ඒ කාලේ. ඉතින් ඔයාලා ගිනියා විසා ගිනිකෙලි බලලා තියනවා නම් ඔයාලට ඒකෙත් බලා ගන්න පුළුවන් මේ 125 S එක. සුන්නා කියන චරිතය හොඳ ප්‍රසිද්ධ චරිතයක්. සුන්නා පැදගෙන යන්නේ මේ S බයික් එකක් තමයි. ඉතින් ඔයාලා ඕනනම් ආයේ ගිනියා විසා ගිනිකෙලි බලලා ඒ කෑල්ල පොඩ්ඩක් අරන් බලන්න. මට එපිසෝඩ් එක හරියට මතක නැහැ. ඉතින් ඒ කාලෙත් මේ වගේ S බයික් ගොඩක් ඒ වගේ ක්‍රියාකාරකම් වලට කුඩු අරන් යන්න ඩ්‍රග්ස් ඩීල් කරන්න ගොඩක් දේවල් වලට භාවිතා කරා. මොකද මේක තෙල් කරනවා ලෙඩ අඩුයි. ඉතින් සෑහෙන කල්පෑත්මක් තියෙනවා. පදින්න පුළුවන් ඕනම කෙනෙක්ට. කියන්නේ කොට කෙනෙක්ට උස කෙනෙක්ට ඕනම කෙනෙක්ට පදින්න පුළුවන්. රයිට්. අපි කතා කරමු යන ගණන්. ඉතින් අතීතයේ ඉඳන් ට්‍රේල් බයිසිකල් බලනකොට මේ S බයිසිකල් ගොඩාක් ගියේ 25000 15000 30000 වගේ අඩු මුදලකට. නමුත් මේ වෙනකොට සෑහෙන්න අපිට කොරෝනාව 2019 ඉතින් සෑහෙන්න වෙනසක් වෙලා දැන් බයිසිකල් මිල නෙමෙයි ඕනම දෙයක මිල. අපිට ජංගම දුරකථනයක් පවා ගන්න වුණොත් එහෙම සෑහෙන ගණන් වෙනවා දැන් මේ ලංකාවේ. ඉතින් තියෙන තත්ත්වෙත් එක හරිම දුකයි කොල්ලොන්ට වෙලා තියෙන දේ. ඉතින් මේ බයිසිකල් එකක් ඉස්සර ඒ ගණන් වලට ගියාට දැන් සාමාන්‍යයෙන් හොඳ කන්ඩිෂන් බයිසිකලයක් ලක්ෂ 2.5ත් 2.20ත් දෙකත් අතර ගානකට යනවා. R එකට වඩා චූට්ට මාකට් එක අඩුයි. R බයිසිකල් ඊට වැඩි ගණන් වලට මම දැකලා තියෙනවා ගොඩක් දැන් යනවා. ඉතින් මේ බයිසිකල් ඊට වඩා 160ක් 40ක් ගණන් අඩුයි. R එකක් ගන්න එක ඉතින් මේකක් අරගෙනත් මෙන්න මේ වගේ තත්ත්වයකට හදාගත්තොත් R එකට වඩා සුපිරියක් තමයි S එක කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ලක්ෂ 2යි මාරක් ලක්ෂ 1.80ක් වගේ මුදලකට ගන්න පුළුවන්. මේ වගේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් කන්ඩිෂන් අඩු බයිසිකලක් 1.80න් 1.5න් 1.40න් 1.20න් වගේ ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ බයිසිකල් ගන්නකොට ලයිසන්ස් ඉන්ෂුරන්ස් තියනවද බලලා පොත්පත් ට්‍රාන්ස්ෆර් පේපර් ID කොපි ඒවා තියනවා නම් නිරවුල්ල චැසි නම්බර් නිරවුල් නම් බය නැතුව ගන්න. එහෙනම් සුබ දවසක්. අපි ට්‍රේල් බයික්ස් ඕල් ට්‍රේල් බයික් ශ්‍රී ලංකා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් අද ගෙනාවේ ඔයාලට 125 S බයික් එක. මං හිතනවා කොල්ලොන්ට ආසාවෙන් බලන්නද කියලා S බයික් එක. දෙන්න ඕන ඔක්කොම ඩීටේල්ස් ටික මගේ දැනුම මට්ටමින් ඔයාලට දුන්නා කියලා මං හිතනවා. එහෙනම් කොල්ලෝ ටික ඔක්කොටම ජය වේවා.